හලෝ කොහොමද ඔයාලට මට ඔයාලට අද පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුණා. මේ තියෙන්නේ ඇට ಜಾති මම මේකට ධාන්‍ය වර්ග 6ක් ඇඩ් කරලා තියෙනවා. මේ මම හදාගත්තේ. ඒ කියන්නේ මේ සුපර් මාකට් වල තියෙනවා ගන්න එක එක ඒවා මික්ස්චර් එකක් තියෙනවා. 6 සමහරට ඇට ಜಾති දෙකක් තුනක් මික්ස් කරපු ඒවාක් තියෙනවා. ඉතින් ඒවත් අරගෙන මේ මගේ කැමති විදිහේ මම මේකට දාලා තියෙනවා පොඩ්ඩක් රතු හාලුත් දාලා තියෙනවා මුං ඇට. එතකොට කඩලා නම් මම දාලා නැහැ. කඩලා ඒගොල්ලෝ වෙනම ගොඩක් ලාවට කනවා. කොහොම හරි ඇට ಜಾති 6ක් තියෙනවා. ඉතින් මේක හරිම ගුණයි. මේක ළමයිට හදලා දෙනවා නම් ගොඩක් හොඳයි. විශේෂයෙන් අම්මලාට මේක ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි. මම හදනවා. මම ඉතින් රෑ එක පෙඟෙන්න දැම්මා. ওই විදිහට තමයි. ඊට පස්සේ ඒක මම තක්කාලි සුදු ලුණු කොත්තමල්ලි කොළ ටිකක් මේක කොත්තමල්ලි කොළ අවශ්‍ය නැහැ. නමුත් දාපුවම හරි සුවඳයි. මේකට මම ගොඩක් ලාට මේ රතු එක පාවිච්චි කරන්නේ තක්කාලි එක. මං ගාව ගෙදර තිබුණ එක 6ක. නමුත් ඒකත් අවුලක් නැහැ. ඊට අමතරව ඔලිව් තෙල්. ඉතින් ওই විදිහට තමයි මොනවාද මම ඒක ඔක්කොම දාලා ඊට පස්සේ ඔලිව් තෙලුත් දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා ඊට පස්සේ පැය භාගයක් විතර හොඳට ලිපේ තියපුවම මාරම රසයි ඒක. මම නම් නිකම්ම කන්නේ ඒක. එනකොට මම පොඩි දෙන්නට ඒකට පොඩ්ඩක් පාස්තා දාලා චීස් කුළු ටිකක් දාලා තමයි දෙන්නේ. බලමු අපි කොහොමද දෙන්නේ කියලා. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් ඇති. අම්මලා ආසයිනේ දරුවෝ කොහොමද පෝෂණයෙන් තියන්නේ. හැම අම්මා කෙනෙක්ම දරුවන්ට ආදරේ. ඒ නිසා ඔයාලට වටින වීඩියෝ එකක් ඔයාලත් කරනවා ඇති. ගොඩක් අම්මලා ළමයි ගැන හිතනවනේ. හැම අම්මා කෙනෙක්ම. ඒ නිසා මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් ඔයාලා try කරලා බලන්න. මේ හරිම රසයි ගුණයි. සතියකට දවසක් හරි සති දෙකකට දවසක් හරි දරුවන්ට හදලා දෙනවා නම් ඇත්තටම ඒක මාර වටිනවා. ඉතින් ස්තුතියි මාව අහන් හිටියට. ඊට අමතරව අද මම නිවාඩු දවසක්. ඉතින් මගේ තේ එකත් ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. මම හරි ආසයි නිවාඩු දවසට කිරි තේ එකක් බොන්න ඉඟුරු දාලා. ඉඟුරු තේ ෆිල්ටර් පැකට් එකක් දාලා එකට ඉඟුරු දාලා මේ හොඳට මෙයා වෙන්නේ. ඒකත් මෙයා වෙන ගමන් තියෙන්නේ. මං අඩු ගින්දරේ තියලා තියෙන්නේ. ඉතින් බලමු අපේ ඊළඟ කෑම එක කොහොමද එන්නේ කියලා. මම මේ ටික ඔක්කොම දානවා. මේක වෙන වෙනම දාන්න ඕනේ. ඔක්කොම එකට දාපුවම ඇති. ඔය විදිහට දාලා ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට දාලා තෙලුත් අවශ්‍ය ප්‍රමාණයට දාලා ඔන්න ඔය විදිහට මේ මම ඔක්කොම මේ විදිහට දාලා තියෙන්නේ. ඔලිව් තෙල්, ලුණු, සුදු ලුණු, කොත්තමල්ලි කොළ ටිකක්, තක්කාලි ඔය විදිහට දාලා හොඳට පැය භාගයක් විතර මේක තිබ්බාම හොඳට හැදෙනවා. අපි බලමු මේකේ රහ කොහොමද කියලා. මේ තමයි මම හදාගත්ත බලන්න මාර සුවඳයි. මේ විදිහට තමයි ඉන්නේ. එක්කනේ. දැන් මේක හොඳටම හැදිලා තියෙන්නේ. මේකට පාස්තා ටිකක් දාලා චීස් කුට් ටිකක් දාලා පොඩියට දීපුවම පොඩිය ඉතින් ආසාවෙන් කනවා. එයාලා රහට හදලා දෙන්න ඕනේ. ඒතකොට ඉතින් මේක ආසාවෙන් කනවා. එයාලටත් ගුණයි අපේ හිතටත් සතුටුයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. කැමති අය ලයික් එකක් දාන්න. එහෙනම් ආයි හම්බෙමු. මේ තමයි මම හදාගත්ත කෑම එක. දැන් පේනවනේ. ඇට ಜಾති මම කිව්වේ. මෙතන 6කට වඩා 6ක් තියෙනවා. ඉතින් මේක මාර ගුණයි මාරම රසයි. උන්වෙන් කතු මාර ඉන්නේ රහයි. මම ඔයාලට කිව්වා වගේ මේ විදිහට හදලා කාලා බලන්න. ගුණත් එහෙමයි කන්නත් පුළුවන්. හැමතිස්සෙම නෙමෙයි. ඉතින් අපි ඉඳලා හිටලා මේ වගේ කෑමකට පුරුදු වුණාම අපේ සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් බලන් හිටියට ස්තුතියි. ආයි වීඩියෝ එකකින් හම්බෙමු.